උඹ මේ දේවල් දන්නේ නැත්නම් කෙල්ලෙක් සෙට් කරගන්න හිතන්නවත් එපා. අංක 1 කෙල්ලෝ කියන්නේ කළු කුහර. උන්ගේ බෑග් එක පවා කළු කුහරයක් වගේ. උඹ තිලක වර්ධනයේ තියෙන ඔක්කොම රෙදි අරන් දුන්නත් ඒ ඔක්කොම තියාගන්න ඔබා ගන්න ඒකට ඉඩ තියෙනවා. ඊට අමතරව උඹ දෙන ඕන දෙයක් ඔබා ගන්න පුළුවන්. අංක 2 උන් රණ්ඩු වෙන්නේ ආතල් එකට. උන් මචං කොල්ලොන්ගෙන් ආතල්ලයක් ගන්න රණ්ඩු වෙලා. උඹ ඒකේ බනිනකොට නිකන් ඉවසගෙන රණ්ඩු නොවි හිටපන්කෝ. උඹේ වැරදි අඩුපාඩු සේරම ඇදලා කොහොම හරි උඹව ඒ රණ්ඩුවට ඇදලා ගන්න පුළුවන් ඒකේ. කොටින්ම කිව්වොත් උඹ බුදු වෙලා හිටියත් ඒකේ රණ්ඩුවට ඇදලා ගන්නවා කොහොම හරි කරලා. උඹලා හිතන් හිටියට මේ ලෝකේ පාලනය කරන්නේ පිරිමි කියලා ඇත්තට මෙහෙම නෑ. ගෑනු තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට හිතලා බලපන් උඹට ලව් එකක් තියෙනවා උඹව පාලනය කරන්නේ උඹේ ගෑණි. උඹේ තාත්තව පාලනය කරන්නේ උඹේ අම්මා. මාමව පාලනය කරන්නේ නැන්දා. බාප්පව පාලනය කරන්නේ වඳ පුංචි අම්මා. එතකොට ඒ තමයි මේ ලෝකේ නායකයන්ව පාලනය කරන්නේ කවුද කියලා. අන්තිමේක උඹ හිතන් ඉන්නවා නම් ගෑණියෙක් ගත්තම උඹට ඕන හැමදේම හම්බෙනවා කියලා මතක තියාගනින්. හම්බෙනවා. හැබැයි ගෑණිට ඕන වෙලාවට විතරයි. Saka punta to the moon, road trip, vroom vroom.